සුලාමේ ශීත පිළිබඳව අපි සාකච්ඡා කරමින් සිටියේනේ. අනිවාර්යයෙන්. එතකොට පසුගිය එපිසෝඩ් එකේ අපි සාකච්ඡා කරනවා මේ ඒක බහු ඒක සම්බන්ධතා ශීත කියලා. ෆන්ක්ෂන්ස් කියන්නේ one to one සහ many to one relationships පමණයි කියන එක පැහැදිලි කරනවා. ඒ වගේම තමයි අපිට කියන්න පුළුවන් දැන් ෆන්ක්ෂන්ස් නොවන ඒවා අපි කතා කරන එක. ඒ කියන්නේ one to many. ඒ කියන්නේ එක එක් වගේක් ගොඩකට මැප් වෙන්න ගන්න. one to many. දැන් උදාහරණ කියනකොට හොඳටම පැහැදිලි වෙයි. one to many මොනවද? ඒ කියන්නේ වසම කුලකයේ මේ වසම කුලකයේ ඩොමේන් එකේ තියෙන එක් අගයක් කෝඩොමේන් එකේ තියෙන අගයන් දෙකකට මැප් වෙලා තිබුණොත් ඒකට කෝඩොමේන් කියන්න බෑ නෑ. ඒක නිකන් කුලක දෙකක් විතරයි නෑ. නේසුලා. ඔව්. ඒක ඒතර ෆන්ක්ෂන් එකක් වෙන්නේ නැහැ නේද? ෆන්ක්ෂන් එක ෆන්ක්ෂන් එකකනේ මචං ඩොමේන්ස් කෝඩොමේන්ස් නෑ. එතකොට වසමේ යම් අගයක් සහ වසමේ අගයන් දෙකක් එක්ක මැප් වෙන්න බෑ. එහෙම වුණොත් ඒකට වසම සහ වසම කියලා කියන්න බෑ. ඔබ වැරදි එහෙම කියනවා. නෑ. ඒ වගේම තමයි අපි කියන බහුබහු සම්බන්ධතා සිතයක් වෙන්නේ නැහැ එතකොට. බහුබහුනේ බහු ශිත. බහු කියන්නේ ශිත නෙවෙයි. බහු ශිත නෙවෙයි. බහු කියන්නේ සම්බන්ධතාවය. ඒතකොට යම් කුලකයේ විවිධාගයන් තවත් කුලකයේ විවිධාගයන් අතර මෙහෙට කනෙක්ට් වෙලා තියෙනවා. සම්බන්ධ වෙලා තියෙනවා. ඒව ශිත නොවේ. දැන් ඔබට ප්‍රශ්නයක් එනවා ඇති. එතකොට ශිතය කොහොමද අඳුනගන්නේ? සමීකරණයක් හැම සමීකරණයකින්ම ශිත නිරූපණය වෙනවද? කියන ප්‍රශ්නේ. ශිතයක් කොහොමද අඳුරගන්නේ? එතකොට දැන් මේ කියනවා මෙයා කියනවා ඒක වෙන්න ඕන බහු ඒක වෙන්න ඕන. ඕක අපි කොහොමද චෙක් කරන්නේ? නෑ. එහෙම නැත්නම් ශිත නොවනේවා මොනවද? ඔය කියන පොඩි ප්‍රශ්න ටික දැන් අපේ හිත උතුම්ට ශිත පිළිබඳව දැවැන්ත අවබෝධයක් නැත්නම් එන්නට ඕන. ඒක අපි ලිහලා දෙමු සුදා. හරි. අපි මුලින්ම අද එකේ නිකන් සරලව කියලා දෙමු. ඊට පස්සේ ඒක මැතමැටිකල් මේකේ ගැඹුරට අපි ඊළඟ වීඩියෝ එකේ යමු. අපි දැන් කිව්වනේ one to one කියලා. අපි බලමු මේ one to one සහ many to one කියන ඒවා තමයි අපි කිව්වේ ෆන්ක්ෂන්ස් වෙන්නේ. one to many සහ many to many ෆන්ක්ෂන් වෙන්නේ නැහැ. හරියටම හරි. එහෙනම් බලමු දැන් අපි උදාහරණයක් අරගෙන ඒ වගේම තමයි මේ මට පොඩ්ඩක් කතා කරන්න උනා අපි මේ ශ්‍රිතයක් සහ සමීකරණයක් වෙනස අඳුරගන්නේ කොහොමද? ඒ තමයි මගේ කලින් ප්‍රශ්නෙත් සුලාමේ. නෑ. සමීකරණන් තියෙනවා අනන්ත පරිමාණ සමතන. අපි උදාහරණයක් ලෙස මම සමීකරණ ටිකක් ඔයාලට කියන්නම්. y සමානයි 2x ධන 1. නෑ. y සමාන x වර්ගය ධන 3x ධන 5. ඊළඟට තව එකක් මට කියන්න පුළුවන් y වර්ගය සමානයි 2x. තව එකක් මට කියන්න පුළුවන් x වර්ගය ධන y වර්ගය සමානයි 1යි. වගේ සමීකරණ ගන්න ලියන්න පුළුවන් නේ. ඔය කියපු ඔක්කොම ශිතද? අනේක ලියලා හරි. දැන් අපි මේ ෆන්ක්ෂන් එකක් ලියන්නේ මම උදාහරණයක් අරගෙන ලියන්නම්කෝ. මම කියනවා ඔන්න මේ y සමානයි 5 කියලා. ඊට පස්සේ තව එකක් මම ලියනවා fx සමානයි 5 කියලා. දැන් y සමානයි 5 කියන එකට අපි විශේෂ නමක් දෙනවා. ඒකට අපි කියනවා සමීකරණයක් නැත්නම් ඉක්වේෂන් එකක් කියලා. fx සමානයි 5 කියන එක කියන අපි කියන එක ශ්‍රිතයක් එහෙම නැත්නම් ෆන්ක්ෂන්. fx කියන එකෙන් අදහස් වෙන්නේ සුළු function of x කියන එකක් නේ. x ශ්‍රිතයක් fx function of x. ඒතර x තමයි අපි කියනවා මේ ඒකට අපි කියනවා ටිකක් කලින් ගැඹුරින් කතා කරොත් x ට අපි හඳුන්වලා දෙනවා ඉන්ඩිපෙන්ඩන්ට් වේරියබල් එක කියලා. සායක්ත විචල්‍ය කියලා. අන්න හරි. එතකොට fx අර ෆන්ක්ෂන් වැලියුස් වෙනස් වෙනවනේ. ඩොමේන් එකේ x වැලියුස් ගත්තාම fx තියෙනවා එතකොට රේන්ජ් එකේ. රේන්ජ් එකේ.
එතකොට දැන් f(x) සමානයි 5 කියන ශ්‍රිතය ගත්තොත් මොන x අගය දැම්මත් එක y අගයක් ලැබෙන්නේ y ට 5 ලැබෙන්නේ. එතකොට x values ඕන x එකක් ගන්න x සමාන 1ටත් 5 2ටත් 5 3ටත් 5 5.2ටත් 5 ආදි වශයෙන් අපි මෙහෙම කියමු. ඒකේ රේන්ජ් එකේ 5යි කියලා කියමු. කෝඩොමේන් එකේ තියෙන්න පුළුවන් තව ඕන තරම් අගයන් රියල් වැලියුස්. හැම රියල් වැලියු එකම තියෙනවා. ගන්න පුළුවන් හැම රියල් වැලියුස්ම තියෙනවා. හැබැයි උනාට මේ ෆන්ක්ෂන් එක මැප් වෙන්නේ 5ට. රේන්ජ් එක තමයි රේන්ජ් එක. රේන්ජ් එක තමයි 5යි. ඒතර රේන්ජ් එක කියලා කියන්නේ මචං මේ කෝඩොමේන් එකේ සබ්සෙට් එක. සබ්සෙට් එක ඇතුලේ තමයි තියෙන්නේ. එහෙනම් මේක මොකක් වගේද නිකන් අපි බලමු x ට තියෙනවා සියලුම රියල් අගයන්. තාත්වික සංඛ්‍යා තියෙනවා. 1 2 3 වෙන්න පුළුවන් 1.1 වෙන්න පුළුවන් ඔහොම ඔක්කොම තියෙනවා. ඒ ඔක්කොම ගිහිල්ලා මැප් වෙන්නේ 5ට. මම හිතලා බැලුවොත් ඒක මොන වගේ සම්බන්ධතාවයක්ද එතන තියෙන්නේ? බහු ඒක. කියන්නේ x values ගොඩාක් ඒක අනන්ත ප්‍රමාණයක් තියෙනවානේ. ඒ ඔක්කොම ගිහිල්ලා පාට තමයි මැප් වෙන්නේ. ඒතකොට තියෙන්නේ බහු ඒක සම්බන්ධතාවය. ඒකට කියනවා අපි many to one කියලා. many to one relationship එකක් තියෙනවා. many to one relationship එකක්. ඒතරක many to one function. fx සමානයි 5 කියන්නේ. fx සමානයි 5 කියන්නේ ඒතර many to one function එක. ඊට පස්සේ උදාහරණයක් ගමුකෝ සරලව. අපි බලමු fx සමානයි x සමාන x. දැන් අපි බලමු x සමාන 1 දැම්මොත් අපිට මොකද වෙන්නේ? x සමාන කීයද 1යි. sorry. 1.1 දැම්මොත් 1.1 දැම්මොත් 1.1ම තමයි. ඒ වගේ නේද දෙක දැම්මත් දෙක එන්නේ නේද? දැම්මොත් දෙකම තමයි. ඒ fx සමාන x නේ. වඩ කරන් තියෙනවා x කියන එක නා රීප්ලේස් කරනවා ඒ දෙන වැලියු එකකින්. ඒකට තාප්පයක් ගන්න පුළුවන් නම් x ට. ඒතර අපි x වසම දෙන්න ඕන නේ. වසම දෙන්න ඕන මොකක්ද කියලා. ඒ වසම තාත්වික නම් අපිට ඒකට ඕනම තාත්වික අගයක් x ට දාලා ඊට අනුරූප වන fx අගයවත් y අගය ගන්න. ෆන්ක්ෂන් වැලියු එක කියලා කියමු අපි. y නොකිය ෆන්ක්ෂන් වැලියු එක කියලා. ෆන්ක්ෂන් වැලියු එක ගන්න පුළුවන්. ඒතර ෆන්ක්ෂන් වැලියු එක අපි x සමානයි 5 දී ෆන්ක්ෂන් වැලියු එක 5 වෙනවා. මොකද fx සමාන x වෙන නිසා. නෑ. ඒක මොන වගේ සම්බන්ධතාවයද? මොන වගේ ෆන්ක්ෂන් එකක් කියලා අපිට මේක හඳුන්වන්න පුළුවන්. අපි දැන් දෙක දැම්මු කියමුකෝ. දෙක දැම්මු කියමුකෝ. 2ට 2 3ට 3 5ට 5 4ට 4 2.3ට 2.3 ආදී වශයෙන් වන ඒක සම්බන්ධතාවයක් හෙවත් one to one function එක. අන්න හරි. මේකට අපි කියනවා one to one function එකක් කියලා. ඒක සරලයි. අනිවාර්යයෙන්. ඒතර අපි ඔය කතා කරේ fx සමාන x නේ. ඔව්. fx සමාන x ධන එක වුණොත් මොකද්ද වෙනස් වෙන්නේ? fx සමානයි x ධන එක වුණොත් සෞද්ද හිතෝතුනි එක දැම්මොත් දෙක දැම්මොත් 3 x ධන එක x තමයි දාන x 2 දාන 2යි 1යි 3 x 3 දාන 3යි 1යි 4යි ආදී වශයෙන්. ඒක මොන වගේ ෆන්ක්ෂන් එකක් විතර වෙයිද fx සමාන x ධන එක කියන්නේ? one to one නේ. සෑම අනන්‍ය x අගයකට අදාළ වූ එක y අගය නෙමෙයි එක මේ මොකක්ද ඒකට කිව්වසුලා ෆන්ක්ෂන් වැලියු x අගය ෆන්ක්ෂන් වැලියු එක ෆන්ක්ෂන් වැලියු එක x අගයකට එක ෆන්ක්ෂන් වැලියු එකක් මැප් වෙන්නේ කොහොම මැප් වෙන්නේ ඒක නිසා ඒකට අපි මෙහෙම කියන්න පුළුවන් සෑම x අගයකටම එකිනෙකට වෙනස් අනන්‍ය වූ ෆන්ක්ෂන් වැලියු එකක් තියෙනවා කියන්න පුළුවන් නේද? අනන්‍ය වූ එකිනෙකට වෙනස් අනන්‍ය වූ ෆන්ක්ෂන් වැලියු එකක් තියෙනවා. 2ට 2 3ට 3 1.5ට 1.5 fx සමාන x දැන් සුලාතු fx සමාන x දාන එකනේ.
x දාන එක. දාන එක නම් 2 දැම්මොත් 3 වෙනවා. 3 දැම්මොත් 4 වෙනවා. 1.1 දැම්මොත් 1.1. අන්න. එහෙනම් ඒකත් අපිට කියන්න පුළුවන් 1 to 1 ෆන්ක්ෂන් එකක් කියලා. ඔව් ඒකත් 1 to 1 1 to 1 1 to 1. ඉතින් ඔය හිතනවාද fx සමානයි 2x ධන 5 වගේ එකක්? 2x ධන 5. එතනත් 1 දාන්න 7 එනවා. 1 දාන්න 9 එනවා. 3 දාන්න 11 එනවා. ආදි වශයෙන් සෑම අනන්‍ය වූ x අධිකතම අනන්‍ය වූ එකිනෙකට වෙනස් අනන්‍ය වූ මොකද්ද සිස්ලා කිව්වේ වචනේ? ෆන්ක්ෂන් වැලියු එක නැත්නම් ෆන්ක්ෂන් වැලියු එකක් තියෙනවා. ෆන්ක්ෂන් වැලියු එකක් තියෙනවා. එහෙනම් ඩෙෆිනිෂන් එක නම් 1 to 1. 1 to 1. එහෙනම් අපිට මේක සරලව කියන්න පොදුවේ කියන්න පුළුවන්. දැන් අපි කතා කරපු x දාන එක 2x දාන එක. ඒකට හඳුන්වන්න පුළුවන් පොදු නමක් කියන්න පුළුවන් අපිට. 1 to 1 functions. 1 to 1 function. හරි. ඒ ෆන්ක්ෂන් එකට හඳුන්වන්න පුළුවන් පොදු නමක් දෙන්න පුළුවන්. නැත්නම් ඉතින් දැන් මිනිස්සු කිව්වම අපි ඔක්කොම මිනිස්සුනේ. ඒ වගේ. කොහොමද කියන්නේ? මතක් වෙන්නේ නැද්ද? ඔව් ඒකට කියන්න පුළුවන් මේ බහුපදශිත කියලා. linear function කියන්න පුළුවන්. linear. ඔව් linear function තවදුරටත් එක narrow down කරොත් එක linear function එක රේඛීය ශිතයක් වෙනවා. රේඛීය ශිත. ax ධන b fx සමානයි ax ධන b කියන්නේ ඒතර රේඛීය බහුපදශිතවල යම් පොකොලකයක් නේ ඔය. රේඛීය ශිත. රේඛීය ශිතයක් වුණ පස්සේ අපි හිතුවොත් කලබල වෙන්න ඕන නැහැ. සුලාකියෝ විදියට. රේඛීය ශිතයක් කියලා කියන්නේ x වැඩිතම බලය එක වෙච්ච වැඩිතම බලය එක වෙච්ච ඕනම ශිතයක් රේඛීය ශිතයක් කියලා කියනවා. ඉතින් අර linear function නේ නේද? දැන් ඉතින් ඔයාලත් ගෙදර ඉන්න ගමන් අපි දන්නවා රේඛීය ශිත 5x ධන 3 2x ධන 4 2 ඍණ 3x ඔම කියන්න පුළුවන් 5x ධන 2 බෙදීම 3 x බලය එකයි පුතා නේද? එහෙනම් දැන් කෙනෙක්ට ඕන කියන්න පුළුවන් මේ 1 to 1 ෆන්ක්ෂන් එකක් කියන්න කිව්වම ඕනම රේඛීය ශිතයක් කියන්න පුළුවන්. මොනම් ඍණ 3x ධන ඍණ 3x ධන 8 නැත්නම් ඍණ 3x ඍණ 15. ඒ වගේම 3x ඍණ 15 කියන්න පුළුවන්. 3x ධන 15 කියන්න පුළුවන් වගේ ඕන අංක වෙනස් කර ඒක පොදුවේ හඳුන්වන්න පුළුවන් fx සමානයි ax ධන b කියලා. ඒකයි බීටයි ඕනම තාත්වික ගණන් ගන්න පුළුවන්. a b belongs to any real value. අන්න. දැන් අපි උදාහරණ දෙකක් කතා කළා 1 to 1 ෆන්ක්ෂන් එකට සහ many to 1 වලට. දැන් අපි කතා කරමු fx සමානයි අපි හිතමු මෙහෙම එක fx සමානයි y many to 1 එකක් කරේ නෑ නේද සුලා? many to 1 කරා many to 1 fx සමානයි 5 කරානේ නේ. නෑ. ඔව්. අපිට ඕන තව වර්ග නිශ්චිතයක් කතා කරන්න පුළුවන් නේ. අන්න හරිය. හරි එහෙනම් ඒක කතා කරමු. ඒකත් කතා කරමු. සුලාම කියන්නේ අපි බලමු fx සමානයි x වර්ගය. සර්ගය නේ x වර්ගය. අපි දානවා x එක. x එක දැම්මන් පස්සේ x එකමයි. අපි දැන් මේකේ මේ ඩොමේන් එකේ තියෙන සියලුම තාත්වික කියන්නේ all real numbers නේ. ඔව් x තෝන තාත්වික එකක් ගන්න බලන්න. එහෙනම් අපි ඍණ එකක් ගන්න පුළුවන් නේද? පුළුවන්. ඍණ එක තාත්වික එකක් දැම්මු. ඍණ එක දැම්මම පස්සේ ඍණ එක වර්ග වුණාන් පස්සේ බුදු අම්මෝ ධන එකක් වෙනවා. ධන එකයි. ඊළඟට අපි දැක්ක ධන එකත් මැප් වෙනවා එකට ඍණ එකත් ඇවිල්ලා මැප් වෙනවා එකට. ධන එකට සරලව නේ. ඍණ එකත් ධන එකට ධන එකත් ධන එකට. ඒ වගේම තමයි එතකොට අපිට කියන්න පුළුවන්. ඔව්. ඒතර මෙහෙම පැත්තේ මෙව්ව දෙකක් තියෙන ඒ දෙක ගිහිල්ලා මෙව්ව දෙක මැප් වෙන්නේ මේ පැත්තේ තනි එකට. අන්න.
many to one ආකාරය. many to one ආකාරය. අපි දෙක දාලා බලමුකෝ. දෙක කොහෙටද දාන්නේ? දෙක දානවා x වර්ගයට. x ත තමයි දෙක දාන්නේ. x ත දෙක දානකොට x වර්ගය 4යි. බබා ඔයා දාන්න x ත ඍණ 2. x ඍණ 2 දානකොට ඍණ 2 වර්ගය ධන 4යි. f ඍණ 2 ධන 4යි. f ධන 2 ධන 4යි. ඍණ 2කටත් ධන 2කටත් මගේ හිතවතුනි ෆන්ක්ෂන් වැලියු එක එකයි. ඒ වැලියු එක 4යි. 4යි. එක වැලියු එක ගැන වැලියු එක 4යි. හරි. ඊළඟට එතකොට අපි ඕක විතරම තියෙන්නේ. දැන් බලමු 2x වර්ගය ගත්තොත් fx සමානයි 2x වර්ගය. ඒත් ඉතින් ඔය සිස්ටම තමයි. එක දාන්න දෙක එනවා. ඍණ එක දාන්න ඒත් ධන දෙක එනවා. ධන දෙක දාන්න 8 එනවා. ඍණ දෙක දාන්න ධන 8 එනවා. නැහැ. එහෙනම් මම හිතන අපි හිතුවට පැහැදිලි ඇති දැන් ඔබ ඉතින් දිස් වෙනවා. සරලව අපිට කියන්න පුළුවන් ax වර්ග fx සමානයි ax වර්ගය. ඒ කියන්නේ ඒතර ඕනම තාත්වික අගයක් ගත්තොත් ඒක අපිට කියන්න පුළුවන් many to 1 සම්බන්ධතාවයක් තියෙනවා. x වර්ගයේ ඍණ එක ගමුකෝ සුලා x වර්ගයේ ඍණ එක x වර්ගයේ ඍණ එක ඒත් වගේ තමයි නේ. එක දාන්න බිඳුවයි ඍණ එක දාන්න ඒත් බිඳුවයි. next එක දාන්න එකේ වර්ගය එකයි එක ඍණ එක බිඳුවයි. x ඍණ එක දාන්න ඍණ එකේ වර්ගය එකයි ඍණ එක ඍණ එක බිඳුවයි. එතකොට ඍණ එක දැම්මත් ධන එක දැම්මත් දෙකම මොකද්ද? ලැබෙන අගේ බිඳුවයි. එතකොට එතන තියෙන්නේ many to 1 function එක. අපිට ඒක පොදුවේ කියන්න පුළුවන්. එතකොට ax වර්ගයේ ඍණ හරි ධන හරි b කියලා කියන්න පුළුවන්. x වර්ගයේ ඍණ b. තවින් ඔබට කියොත් අපි වර්ගජස්සිතයකට ගියත් එතනත් එහෙම තමයි. අපි උදාහරණයක් ලෙස ගමුකෝ. fx සමානයි x වර්ගයේ ඍණ 5යි x ධන 6යි. අපිට ඒක සාධක ගත්තන් පස්සේ හිතවතුන්ට පැහැදිලි x ඍණ 3යි x ඍණ 2යිනේ. x වර්ගයේ ඍණ 5යි x ධන 6යි. නේද? ඉතින් ඔතනට x සමානයි දෙක දාන්න පුළුවන්. දෙක දාන්න පුළුවන්. අගය ඒ වගේ එයාගේ මොකක්ද එන්නේ බිඳුව වෙන්නේ බිඳුව. දෙක දැම්මත් බිඳුවයි. ඔයකට සාධකත 3 දැම්මත් බිඳුවයි. 2 3 කියන අගයන් දෙකටම ෆන්ක්ෂන් වැලියු එක 0. නෑ. 2 3 කියන අගයන් දෙකටම ෆන්ක්ෂන් වැලියු එක 0. එහෙනම් එතන තියෙන්නේ many to 1 නේද? many to 1. අපිට කියන්න පුළුවන් මේ quadratic ඒක වැඩිතම බලය දෙකනේ. අන්න හරි. දැන් කලින් කිව්වා සුලාර්ථක ළමයින් එහෙම මොකද්ද? ඒක මොකක් කියන්න පුළුවන්ද? ලීනිය. මම කිව්වේ බහුපදසිත කියලා. බහුපදසිත තවදුරටත් ඒක නරෝ ඩවුන් කරන්න පුළුවන් ලීනිය කියලා කලින් එක. දැන් මෙතනත් තුලා අහනවා මොකද්ද? මේකට කියන්න පුළුවන් විශේෂී නම මොකක්ද? හිතවතුනි x බලය දෙක නම් හිතවතුනි නේද සුලා? x බලය දෙක නම් වැඩිතම බලය දෙක නම් වැඩිතම බලය දෙක නම් ඒකට කියනවා මොකක් කියලා? කියන quadratic වර්ගජසිත quadratic function. හරි. මොකද කියන්නේ quadratic function කියලා කියන්නේ. සිංහලෙන් කියන්නේ මොකද්ද? වර්ගජ සමීකරණ. වර්ගජ සමීකරණ. අපි සිත කියලා කියනවා. වර්ග සමීකරණයක ඒතර ප්‍රසිතයක් තමයි එතන. මේක සිත. ඒක සිතයක් ලෙස ඉදිරිපත් කරන්න පුළුවන්. මොකද many to one relationship එකක්. many to one relationship එකක්. හරි. හොඳ අවබෝධයක් තියෙනවා දැන් සිත පිළිබඳව. තවදුරටත් අපිට විවිධ උදාහරණ අරගෙන දැන් සිත කිව්වන් පස්සේ මේ සුලෝ මේ බහුපද සිත ටික විතරක් නෙවෙයිනේ මේකේ තියෙන්නේ. ඈ අපි කතා කරමු බහුපද සිත ටික විතරක් නෙවෙයි බහුභූත සිත ගොඩාක් තියෙනවා.
බහූත නෙවෙයි සමානව මේ පිටුවට කිව්වේ විවිධ සිත තියෙනවා එහෙම කියන්න හොඳ නැහැ මේ ගණිතේට ඒ වගේම තමයි මට තව පොඩි එකක් කියන්න තියෙනවා මේ අපි කියවනේ මේ quadratic function එකේ අපි සාධාරණ විදියට කියන්න බලමු. ඒතර ඒක අපිට කියන්න පුළුවන් fx සමානයි ax වර්ගය ධන bx ධන c කියලා. අන්න හරි දැන් ලීනිය එකක් සුලා කියනවනේ ax ධන b ab තාත්වික සංඛ්‍යා දෙකක් විතර fx සමානයි ax ධන b අනු රේඛීය සිතයක ලීනියර් ෆන්ක්ෂන් එකක කියලා මේ සුලා කියනවා. දැන් සුලා කියනවා fx සමානයි ax වර්ග ධන bx ධන c යනු වර්ගජ සිතයකි බහු ඒක සම්බන්ධතාවය. එහෙම නැත්නම් quadratic function එක කියලා කියන්නේ. quadratic function නෝ. හරි. ඒ වගේම ABC කියන්නේ තාත්වික අගයන්. ABC තාත්වික ABC අලි පැටවද කොටි පැටවද නරි පැටවද කියලා හඳුන්වන්න ඕනේ. එහෙම නැතුව බෑ අපි දන්නේ අපි fx සමාන ax වර්ග ධන bx ධන සමහර ළමයි fx සමාන ax වර්ග ධන bx ධන c කියලා ලියන සුලා. fx සමාන ax වර්ග ධන bx ධන c. දන්නේ නැහැ කවුද ABC? ABC දන්නේ නැහැ. ඔය ලියලා බලන එක තමයි හිතා ගන්න නම් මේ ABC කියලා කියන්නේ යාට හිතන්න පුළුවන් නිකිල කියලා හිතන්නත් පුළුවන් තාත්වික සංඛ්‍යා කියලා හිතන්නත් පුළුවන්. අපි හරියට ඒවා ඩිෆයින් කරන්න ඕනේ නේ. දැන් සමහර ලියන fx සමාන ax වර්ගය ධන bx ධන c යන වර්ග සමීකරණ කියලා ලිව්වොත් ඕකේ එතකොට එතනම ඉම්ප්ලයි වෙනවා මොකද්ද? a අසමානයි බිඳුවයි කියලා. නේ? හා. a බිඳුව වෙන්න බෑ අනිවාර්යයෙන්. a බිඳුව වර්ගජ සමීකරණ. ඔව් x වර්ගයේ ටර්ම් එක ඒතකොට අයින් වෙලා යනවනේ. ඒතකොට ඒක ලීනියර් වෙනවා. හරි ඊට පස්සේ තව අපිට කතා කරන්න පුළුවන් උදාහරණ මේ වෙලාවේ සුලා ඕන මට බලන්න පොඩ්ඩක් නෑ මම මේ ඔය ශීත වලට අමතරව අපිට තව තියෙනවා ශීත ගුවන් පස්සේ මේක මහා සාගරය වගේ තියෙනවා නේ මෙතන තමයි මේවා තමයි උල්පත මේක තමයි උල්පත මෙතන තමයි ගණිතයේ උල්පත නේ අනිවාර්යයෙන් නේ ආදරයේ උල්පත වූ අම්මා වගේ තමයි මේකත් මෙතනින් තමයි වැඩේ පටන් ගන්න එකලම data science කියයි machine learning කියයි ඔබ functions තමයි ඉස්සරහට කතා කරන්නේ ඔබ functions කියනකොට function එක හැඩේවත් දැනගෙන ඉන්න බෑ නේ අනිවාර්යයෙන් ඉතින් විවිධ functions තව තියෙනවා logarithmic functions තියෙනවා trigonometric functions තියෙනවා exponential functions තියෙනවා ඒ වගේ විදිහට විවිධ functions තියෙනවා functions තමයි හාට මෙහාට මිරික මේ ගණිතයේ ඉස්සරහට අරගෙන යන්න. යාට වෙලාවකට අවකලනය කියලා කුටියක් තවනවා නේ? අනුකලනය කියලා තව මොනවා හරි කරනවා. ඒකට ඒ ෆන්ක්ෂන්ස් විවිධ විදිහට වෙනස් වෙනවානේ. සුලාට අදහසක් දෙන්න පුළුවන් ඒකට පොඩ්ඩක්. මට වැඩිය. ඔව් දැන් මේ අපි ඔය ඔතන සාමාන්‍ය A level වලට කතා කරන්නේ මේ අපි කියන්නේ independent variable එකයිනේ. අපිට ඕකේ independent variable ගොඩාක් ඇතුළත් කරන්න පුළුවන්. independent variable එකේ x වෙන්නත් පුළුවන්, x සහ y වෙන්නත් පුළුවන්, x y z තුනක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ functions තියෙනවා. ඔව්. එතකොට ඒ වගේ අර අවකලනයට අපි විශේෂ නමක් දෙනවා. අවකලනයට ඒතර කියනවා partial derivatives කියලා ඒක කියන්නේ. යාසය ඔය කියලා දෙන්න ඔයගලන්ට නේ. අපි ඒව කතා කරමු කොහොමද partial derivatives ගන්න ඒ ඩොමේන් එක කොහොමද කතා කරන්නේ ඒතකොට අර ඔය දැකලා තියෙනව නේද මේ නිකන් අර Google map එක ගත්තොත් map එකේ අපි අර කතා කරන්නේ නිකන් මෙහෙම ඩොට් මෙහෙම ඇඳලා තියෙනව නේද අපි ඒකට කියන contour plot කියලා contour plots contour plots අන්න ඕක ගැන කතා කරන්න පුළුවන් අපිට මේ functions with many variables several variables ගන්න කතා කරනකොට කොහොමද contour plot එක මොකක්ද ඒ contour plot කියන්නේ අපි ඔය ඉස්සරහට කතා කරමු ඒක අපි මේ functions ගැන කතා කරන්න හැත්තේ ටිකක් ගැඹුරට ගෙනියන්න පුළුවන් හින්දා අපි නතර කරන්නේ කොතරම්ද මේ දැන් අපි දැන් කතා කරන්නේ වර්ගජ සිත ගැන තව one to one functions ගොඩාක් තියෙනවා අපිට ඕන කියන්න පුළුවන් cubic function එක one to many one to one function cubic function එක one to one cubic yes cubic හැඩේ මෙහෙම අන්න හරිය ඒක තමයි fx සමාන x ඝනය fx සමාන x ඝනය එකේ සමීකරණය fx සමාන x ඝනය x ඝනය ධන එක කිව්වත්
දැන් ඔබට හිතන්න පුළුවන් මේ බලය වැඩි වෙනකොට ඒකත් හරිය. one to many කියලා නැහැ එහෙම එකක් නැහැ. cubic function එක ගත්තොත් එතන එන්නේ one to one function එකක් නේද? හරි. හොඳ තනක එක මතක් කරපු එක හොඳයි සුළු. ඊළඟට ඒ වගේම තමයි අපිට ගන්න පුළුවන් fx සමානයි ex exponential function එක. exponential function අන්න. ඒ වගේ තමයි fx සමානයි lnx. then next අපි කියන natural log function එක නේ. ලඝු විපාදයට කියන එක. ඒ වගේම තමයි අන්න. ඒ වගේම තමයි අපිට කියන්න පුළුවන් square root function එක fx සමානයි square root of x. square root of x මේක අර මූල ලක්ෂය තියෙනවා නම් ඒ මූල ලක්ෂය ලස්සනේ එහෙම තියෙනවා. තමයි යන්නේ. square root ඔව් ස්ක්වයර් රූට් එක ධන කියන්නේ බිඳුවත් ඇතුළත R plus ධන ගන්න පුළුවන් ඩොමේන් එකට. අපි ඩොමේන් ගැන කතා කරමු. මම මේකයි මේ අපි විවිධ ෆන්ක්ෂන්ස් ගැන අද කතා කරේ. ඊට පස්සේ ඩොමේන් ගැන කතා කරන්න ඕනේ. ඔය රේන්ජ් ගැන කොහොමද? ඒ ග්‍රාෆ්ස් වලින් කොහොමද අඳුරගන්නේ මේ ඒ ගැන පොඩ්ඩක් අපි කතා කරමු ඉස්සරහට. ඔව් එතකොට මුලින් ඉඳලා හිටියොත් ඒතර අපි ඔව් මේකේ මේ වල ලොකු ගමනක් යන්න පුළුවන්. දැන් මේ ලොකු ගමනක ආරම්භයක් තමයි මේ දුන්නේ. ඒක අපි කාලීනව අපි කරගෙන යමු සුලා. අනිවාර්යයෙන්ම කරනවා. ඒ වගේම තමයි මේ y සමානයි දැන් අපි කතා කරන්නේ fx සමානයි ex. ඒ වගේ තමයි fx සමානයි ln of x. ඒ වගේම fx සමානයි square root of x. ඔය තුනම ඒක මේ one to one functions. ඒක one to one functions. ඒක ඒ වගේම තමයි අපිට අන්න ඒ වගේම තමයි අපිට කතා කරන්න පුළුවන් square absolute value මාපාංක ප්‍රස්තාවය absolute මාපාංක x කියන එක. මාපාංක x මාපාංක ඔක හිතන්නේ මොන වගේ ෆන්ක්ෂන් එකද? දැන් මේ අපි එක ඇන්දොත් අපි ඔගේ මේ graph එක පොඩ්ඩක් කියමු. graph එකනේ v අකුර. V හැඩය. මූල ලක්ෂය. එතකොට බහු එක සම්බන්ධතාවයක්. ඔව්. බහු එක සම්බන්ධතාවයක් කියන්නේ. මොකද ඔයාලට graph එකෙම හිතන්න පුළුවන් මේ x value දෙකකට x value දෙකකට අදාළව එක y value එකක් තියෙනවා. ඕනම x value දෙකකට අදාළව එක y value එකක් තියෙනවා. graph එකෙන්ම අර හිතා ගන්න පුළුවන්. දැන් graph එක පෙන්නන්න එතනින් අපිට ගන්න පුළුවන්. බහු ඒක කියන එක. බහු එක. ඒතර ඔය තමයි සරල උදාහරණ කියන්නේ. ඒ වගේම අපි බලමු මේ වෙනම අපි linear functions ඊට පස්සේ quadratic cubic ඕ අරගෙන ඔකේ domains ගැන කතා කරමු. graph ටික ලස්සනට ඇදලා මේ පිළිවෙලකට නේ මේ ටික කතා කරගෙන යනවා. ඒ ටික කතා කරමු. ඒක හොඳයි. අදට ඇති නේද ඔය? අදට ඇති වෙයි නේද? අදට ඇති එහෙනම්. හරි. මලත් පොඩි වැඩක් තියෙනවා. සුලා මොනවද අද was plan? එළියට යනවාද? ඔව් අද දැන් මේ දවස්වල ෆයිනල් එක්සෑම්ස් යනවා. ඒ ටික ග්‍රේඩ් කරන්න තමයි තියෙන්නේ. මේ ඔයගොල්ලන්ට මේ මාර්කින්ස් මොනවද තියෙනවද? කියන්නේ දැන් කැම්පස් එකේ ෆයිනල් මේ අපේ මේ කියන ෆෝල් සෙමෙස්ටර් එක ඉවර වෙනවා. මොනවද තිබ්බේ මේ සැරේ? මේ සැරේ රියල් ඇනලිසිස් තිබුණා ගන්නන්න. calculus 3 තිබුණා. ඊට calculus 2 මොනවා ඉගෙන ගන්නත් මේ ටික මේ අපි දැන් කතා කරපු ටික ඔය ටික ඒත් ඔළුවේ තියෙනවා. එතකොට ඉතින් අපිට මේ සුලා ඉන්නවා resource person විදියට අපි ඉතින් කයියක් ගහම අපි දෙන්න කයියෙන් ඔයගොල්ලත් යමක් මේ ඉගෙන ගනී කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් රදිසිරින් අපිත් එක්ක මේ අපි අද ගිහින් එන්න. ජය වේවා. ජය වේවා.